Chitra, we're moving houses, but you have to get used to the new house, okay? This is what the living room looks like, guys. Anna pe amma innawa. Guys, yaluwek hambuna. Methaniන් ඕන්න කුස්සිය උපදවපු හොයන්න පුළුවන්. අද vlog එක ගොඩාක් ස්පෙෂල් එකක්. ඉතින් ඔයාලට කියපු සර්ප්‍රයිසස් දෙකෙන් එකක් තමයි මේක. හලෝ තාත්තී. දිගටම බලාගෙන ඉන්න. මම ඔක්කොම ඩීටේල්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හැම දෙයක්ම වගේ vlog කරුවා. Hi guys, welcome back to our YouTube channel. I'm Ishi. And I'm Hela. ඉතින් guys, Dubai vlogs ටික ගේන්න කලින් මම පොඩ්ඩක් හිතුවා ඊට කලින් මේ වීඩියෝස් දෙකක් තියෙනවා අපි ඔයගොල්ලෝ සර්ප්‍රයිස් දෙකක් කිව්වේ. අනේ එක සර්ප්‍රයිස් එකක් guys ඔයගොල්ලෝට අපි මේ වීඩියෝ එක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔව් Dubai vlogs එකක් දැම්මා. vlogs වලින් එකක් දාලා මේක ඒ අතරමැද වෙන දෙයක් හින්දා හිතුවා ඔයගොල්ලෝට live update එක ඉක්මනට දෙන්න ඕනේ කියලා. So excited. So මේක දුකක් එක්ක සතුටක් guys. ඒකෙන්ද පොඩ්ඩක් very emotional පැත්තෙන් නම් excited පැත්තට යනවා. ඉතින් අපිත් එක රැඳී සිටින්නේ නේ තව. ඔව් ඔයගොල්ලෝ ටයිටල් එකෙන්ම දකින්න නැති මොකද්ද වෙන්නේ කියලා අපි මොනවද කරන්න කියලා we are moving houses. කට්ටිය මම හිතන්නේ අපේ Q&A videos වල අපි කියලා තියනවානේ. ඇත්තටම මාස 6කට වගේ තමයි අපි මේ ගෙදරට move in වෙනවා කියලා අපි ගෙවලුත් හෙව්වේ. මොකද අපි මැරි කරපු ගමන්ම රට යන්න තමයි බලාගෙන හිටියේ. නමුත් මැරි කරලා එකට හිටියා කියලා මාස 6ක් පෙන්නන්න ඕන රට යන්න කලින්. ඉතින් මේ මාස 6 ඉන්නකොට අපිට හිතුණා අනේ ලංකාවේ අපි දෙන්න මැරි කරලා එකට ඉන්න එක අම්මිලත් ලංකාවේ ඉන්නවා අපිත් එක්ක ඉන්නවා. ඒකෙන්ද අපේ family එකත් guys ඉතින් මේ අයියා අක්කා රට හිටියේ. ඉතින් මටත් උනුනේ පොඩ්ඩක් මෙහි බේස් වෙලා මොන හරි වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් අපි දැන් confirm කරගත්ත that we are staying in Sri Lanka and මම හිතනවා ඒක දැන් වෙද්දී ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නවා. මොකද අපි ඔය Q&A video එකක YouTube channel එකේ කලින් කියලා තිබ්බා ඒ scene එක ගැන. Sorry guys camera එක මොකක්ද උනා. අපි මාස 6ක් පහු වුණාට පස්සේ හිතුවා නෑ මෙහි ලංකාවේ ඉන්නවා අපි මෙහි settle වෙනවා කියලා. ඉතින් දැන් අවුරුදු 3ක් ලඟ වෙනවා අපි මෙතන. 3ක් ලඟ වෙනවා නේ. ඔව් ඒප්‍රිල් වලට අවුරුදු 3යි. ඉතින් ඒප්‍රිල් වලට කියන්නේ මේ අද හෙට. මේ මාස 6කට අවුරුදු අපි මාස 6කට කියලා ආවේ බට අවුරුදු 3 අනිත් එක ඕනර්ස්ලාත් මාර හොඳයි මාර ෆ්‍රෙන්ඩ්ලි කිසි කරදරයක් වුණා හැමදේටම උදව් කෙරුවා. පැකේජස් ආවමත් ගත්තා මගේ PR පැකේජස් ටික. අන්න ඒක තමයි ගයිස් ගොඩක් මිස් වෙන්නේ මේ අපි නැති අතරේ පැකේජස් ගත්තා ඕනර්ස්ලා. ඒක මාර හොඳයි. ඉතින් දැන් අපි දෙන්න හිතුවා මේ අවුරුද්දේ මුල මම හිතන්නේ ඔයගොල්ලෝ සර්ප්‍රයිස් එකක් තියනවා කියලා කියපු කාලේ ඉඳන්ම අපි දෙන්න කියන්න ඕනේ කියලා හිතුවා. අපි දෙන්න කතා කර කර හිටියා we need to change පොඩ්ඩක් තව expand වෙන්න ඕනේ තව ඉඩක් එක්ක පොඩ්ඩක් බලන්න ඕනේ කියලා settle වෙන්න. දැන් අපිට චීටොත් ඉන්නවා. චීටොත් ඉන්නවා. ඔව් එතකොට පොඩ්ඩක් settle වෙන්න පොඩි garden එකක් මොනවා හරි තියෙන එහෙම තැනක් පොඩ්ඩක් බැලුවා. තව ඕගොල්ලන්ට මම content ගේනකොට මට ආසයි ලස්සන මොනවා හරි දේවල් ටිකක් කරන්න. ඉතින් exciting things coming up. Especially for gamers out there. ඉතින් මේ ගෙදරට තව move වෙන තව එකක් තමයි මගේම gaming area එකක් පොඩ්ඩක් create කරනවා අපේ ශංගිගේ full support එකත් එක්ක. ඉතින් මෙයා හින්දා තමයි මම දැන් ගේමින් එන්නේ guys. නැත්නම් මම ගේමින් පොඩ්ඩක් මම නවත්තලා තිබ්බේ මට. නවත්තලා තියනවා කියන්නේ ගේමින් නෙවෙයි ස්ට්‍රීමින් නවත්තලා තියන්නේ. මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ දැන් YouTube වීඩියෝ එකක් play වෙනවා. එහෙම නැත්නම් ගේම් එකක් තමයි GTA නැත්නම් Fortnite ඒ වගේ දෙනවා දැන් මේ දවස්වල. ඔය ටික තමයි. ස්ට්‍රීමින් කරන්න අයිමත් නැවත එනවා. මම මාර ආසාවෙන් දැන් ඉන්නේ මෙයාම කියලා එච්චර මගේ වැලියු එකක් ඇත්තම කිව්වොත්. so much මට මොකද අදටත් ගොඩක් ගේමර්ස්ලා ඇවිල්ලා කතා කරන අනිත් එක හෙලාගේ ස්ට්‍රීම් බලපු කට්ටිය ගොඩක් ඇවිල්ලා කතා කරන අදටත් මෙයා වෙන කාලයක් වෙනවා දැන් බ්‍රේක් එකක් පොඩ්ඩක් අරගෙන so hopefully we'll see new content. නැවත අපි බලමු ඉදිරියට මොනවා වෙයිද කියලා. ඔව් කියන්න දෙයක් තියෙනවා. තව පැය එක මාරකින් විතර මූවර්ස්ලා එනවා. මෙතන බඩු ඔක්කොම ටික පැක් කරලා ඒගොල්ලෝ ඔක්කොම අනිත් ගෙදරට ගෙනියලා ඒ ගෙදර මේ ගෙදර ඉඳන් විනාඩි 5ක වගේ දුරක්. 5කුත් නෑ විනාඩි. අපි ආස නෑ රාජගිරි ඒරියා එක දාලා යන්න. රාජගිරියම තමයි අපි හොයාගත්තේ. ඉතින් මේ අවට අපි හිටපු හින්දා guys ඉතින් අපිට මේක තමයි පොඩි comfortable zone එක. අපි පැක් කරද්දිත් ඔයගොල්ලෝ අපිත් එක්ක එන්න බලමු මොනවද පැක් වෙන්නේ කියලා. ඔක්කොම දේවල් ටික ඔයගොල්ලොත් එක්ක share කරන්නම්. So stay tuned, we'll take you on our journey. අපේ movers ලා ඇවිල්ලා ඉන්නේ අමිස් helping by the way. අර තියෙන truck and movers එකෙන් ඇවිල්ලා. Oh so excited. අර ඉන්නේ කට්ටිය. හොඳ වැඩ කරනවා සුපිරියට කරනවා.
මූවර්ස්ලා එනවා කියලා කියපු ගමන් මං හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා ට්‍රක් ඇන්ඩ් මූවර්ස් වලට තමයි අපිත් කතා කරුවේ කියලා. මට නම් ඉස්සෙල්ලාම මතකුනේ ට්‍රක් ඇන්ඩ් මූවර්ස් වලට කතා කරන්න. මොකද මන් දන්නවා අපි මැරි කරලා මේ ගෙදරට ආවම තිබ්බ බඩු පොඩ්ඩ නෙවෙයි. අපි යනකොට ගොඩාක් බඩු අරගෙන තමයි යන්නේ. අවුරුදු 3ක් තිස්සෙම හෙලයි මමයි ගත්තු දේවල්. ඉතින් මේ හැමදේම පිළිවෙලට ලස්සනට ට්‍රක් ඇන්ඩ් මූවර්ස්ලා මේ ගෙදර ඉඳන් අනිත් ගෙදරට මූව් කරුවා. නෑ පොඩි දේවල් ටික අස් කරන ඔක්කොම දේවල්. Mate, it's a mess, ne? Yeah, it's a mess. But that's how it is. कि आप किधर move बेती ओक्कोम बड़ो टिका अदला कर ला पैक कराने होने. Yeah, मैं यार cold है कुत्ती है ना. द अभी पेन ना guys. ये थोड़ा वेरे टिका को मज़ा आने खेल. मेरे को full वेरे. मेरे पेन में थी. तो cardboard boxes वाले दानों देवल. जैसे मेरी एक वेरे टिका थी ना. एक है ना guys मैं तो ना ओगुलंड पेन में थी. මේගොල්ලෝ බඩු ටික එළියට ගත්තා මම බැලුවා මොකද මේ කරන්නේ කියලා පිටිපස්සෙන් ගන්න but no apparently guys මේ ඔක්කොම ඒගොල්ලෝ දූවිල්ල හැම දෙයක්ම guys පී දානවා මේ ඔක්කොම ටික පී දානවා පී දාලා කරලා අස්පස් කරලා තමයි ඒගොල්ලෝ ඒකට ට්‍රක් එකට දාන්නේ ඉතින් excellent work excellent job මාස්ටර් කට්ටිය වල බරේ වැඩ අපේ අලුත් couches ඔක්කොම තලා තියන්නේ ෂීට් එක බලාගෙන ඉන්නේ අත් confused ගෙදරට මොකද වෙන්නේ කියලා Chita, we're moving houses, but you have to get used to the new house, okay? Okay? මේ වැඩේ අපි කරන්න ගියොත් එන වෙලාවක් යනවා සමහර වෙලාවට බඩු ඩැමේජ් වෙන්නත් ඉඩ තියෙනවා නමුත් මේගොල්ලෝ හරිය පරිස්සමෙන් හැමදේම මේ විදියටම අපේ ගෙදරට ගෙනල්ලා දුන්නා so excellent service truck and movers really happy with the service නේ අපෝ චීටෝ come චීටෝ චීටෝ come මෙතන උඩ snacking house එකක් එක්ක තේක මමද එතකොට කෝතේක වැඩි වෙලාවක් ගියේ නෑ ඔක්කොම වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න හම්බුණා. හෙලත් එයාසි උදව් කරන්න ගිහින් චුට්ටි බ්‍රේක් එකක් අරගෙන එයාගේ ගේමින් චෙයාර් එකේ ඉඳන් ඉන්නවා. බුදු අම්මේ මේ මෙට්‍රස් එක මාර බරයි යන්නේ මන් දන්නේ කොහොමද ඒගොල්ලෝ උස්සන්න කියලා. roughly house tour එකක් පෙන්නන්නම් this is what the living room looks like guys අන්න අපේ අම්මේ ඉන්නවා උරේ මොනවාද බිබි coca cola ටිකක් this is මේ මෙතනින් තමයි entrance එක මෙතනින් enter වෙලා and then මෙතනින් ඕන්න කුස්සිය උපදූප හොයන්න පුළුවන් ඒ වගේ දේවල් කරන්න පුළුවන් house tour එක පස්සේ ගේනවා You're moving things today, so. We're gonna pay on that, guys, but then almost namay velawa. Okoma අපි ගෙදරම පැක් කරගෙන දැන් ගෙදරම ගියනවා. guys යාළුවෙක් හම්බුණා. අපේ නෙවෙයි කාගෙත් දන්නෙත් නෑ. Come here. We say hi to YouTube. We say hi to YouTube. You know. Hindi. Very money. අපේ අයිටම්ස් ටික ඔක්කොම ගෙදරට ගෙනල්ලා ඒගොල්ලෝ අදාළ තැන් වලට ඒ ටික ගෙනියලා සෙටප් කරන්න තියෙන දේවල් සෙටප් කරුවා අර උඩ තට්ටුවට ගෙනිච්ච ඇඳ මේ කාමරේ හදනවා අල්මාරිය දැන් මේ ඉඩ හදනවා එකට මේ රූම් එකේ තමයි ඔක්කොම පැටවුවේ hi guys මම හොරෙන් කතා කරනවා මට මාර මහන්සි කියලාවත් කියන්න බෑ guys movers ලා මහන්සි වෙන විද්‍යානුවල truck and movers ලා they having dinner now මම ඒකයි සත්තරසේ මේක කතා කරන්නේ ඒගොල්ලෝ මෙතන ඉන්නවා හැමෝම පුදුම විදියට මහන්සි වෙනවා guys I could have never done this on my own අපි ගෙදරට එනකොට තිබ්බ බඩු වලට වැඩිය අපි අවුරුදු 3ක් ඇතුළත ගොඩාක් බඩු අරගෙන තියෙනවා ගෙදරට අපි ඒ බඩුත් ඔක්කොම අරගෙන අලුත් ගෙදරකට එනකොට there was a lot to bring so hey හුරද
Hi guys! ඉතින් මේ first time මේම කතා කරන ඩාඩි ඩාඩි මොනා කරන්නේ? එහෙම තමයි මොනා කරන්නේ? ඉතින් guys ඔයගොල්ලන්ට first මේ free period එකක් හම්බුනේ අපි ඔක්කොම වැඩ කරා. අපි superior වැඩ කරා. ඒත් මට වඩා ඒගොල්ලෝ වැඩ කරේ. මං කරේ නෑ. නෑ මම පැන වැඩ කරා guys by the way. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් truck and movers ලා ලේසින් කාවත් ගෙන්න ගන්න ඒ ගෙදර කට්ටිය වැඩට. නමුත් මෙයා අපේ කෙනා පැන සර්විස් නේ. වීඩියෝස් වල අස්සේ ඇති පව් ඉතින් මම උදව් කරන්න ගියේ. ඒගොල්ලෝ එහෙම පව් නෙමෙයි. ඒත් එපා කියලා උදව්. සෑහෙන වැඩ කරා. guys ඉතින් මේ ඔක්කොම ටික within මං හිතන්නේ මේ මං directly කියන්නේ within like 4 to 5 hours guys අපිට ගියේ පැය 4-5ක් විතර සම්පූර්ණ ගෙදරම shift දාලා කරලා ඔක්කොම rap කරලා ලස්සන්ට මෙහෙට ගෙනල්ලා පට ඔක්කොම ටික මෙහෙ බාලා guys ඔක්කොම පැය 5-6ක් වගේ. ඒ කියන්නේ එච්චර ඒගොල්ලන්ගේ වැඩ clean. දැන් පුර set වුණා guys ඒගොල්ලෝ සමහර rapping මම එළියට ආවා මෙතන ඒගොල්ලන්ගේ අර ඔතපු tapes අනම්මනම් bubble wrap ඒ වගේ ඔක්කොම ගොඩාක් දේවල් everything's cleaned up like it's empty. මහර happy guys. හෙටන මේ අපි අනිද්දාට කිරි උතුරන්නේ. එතකොට තමයි move in වෙන්නේ. So we will share all of that with you guys. මම හිතන්නේ මේ vlog එකේ මම ඒක include කරයි. So stay tuned. මක්කාව guys මා තෝකම කිව්වා. ඔළුව නේ මූණ ඇවිල්ලා චුක් ගාලා මගේ මූණ ගෑවුවා. දාඩිය ඔක්කොම ස්ප්ලෑෂ් වුණා. ඔක්කොම මෙහෙම හරි වැඩේ ඩන් කියලා අපි මේ ගෙදරට move වෙන්න තව හේතුවක් we wanted to expand අපේ කලින් හිටපු තැන temporarily තැනක් බලලා තමයි අපි ගියේ. නමුත් අවුරුදු 3ක් එතන හිටියා. ඒත් එක්කම අපි දෙන්න හිතුවා අපි මෙහෙ settle වෙන හින්දා ලස්සනට අපි දෙන්න ආසම කරන තැනක් හොයලා අපි දෙන්න rent out කරලා ඉන්න. රාජගිරියේම අපි හිටපු ගෙදරට විනාඩි 5ක දුරින් තැනක් අපි හොයාගත්තා. very good make it very good extremely satisfied කියලා දාන්න. ඔව් ඒ ටික ගිනේ. all done. yay අපේ අම්මිත් ඉන්නවා. and yeah දැන් අපි යනවා ගෙදර අනිත් ගෙදරට. බඩු නැති ගෙදරට. මේ ඊට පස්සේ දවසේ උදේ මං ආයේ ගෙදර පැත්තට යනකොට අපි කලින් දවසේ හම්බුන බල්ලා මං යාට සින්ඩි කී හිටියේ. එයා ඈත ඉඳ මාව අඳුරගත්ත මම අම්මිට ඉක්මනට වීඩියෝ කෝල් එකක් අරගෙන පෙන්නුවා මෙයා මාව අඳුරගත්තා කියලා. බලන් යනකොට එයාගේ නම සිවික්. එයාට අයිතිකාරයෙක් ඉන්නවා. hey guys it's the next morning. ඇසිදමිලා තියෙන චුට්ටක් උදේ නැගිට්ටා. අපේ චූටි පැටියා ඉන්නවානේ. hi angel. ඊයේ ඉඳන් එතනද? පාර මැත්තේ හිටියේ. එයා දැන් ඇවිල්ලා chill එකේ ඉන්නවා අපි ගේට් වැරියට පස්සේ. හෙලා by the way let me tell you guys what's happening. හෙලාගේ මගේ ඇඳුම් ගොඩාක් එකතු වෙලා තියෙනවා over the years. අපි අයින් කරන්න බැරි වෙච්ච ඒවත් ගොඩක් තියෙනවා. ඉතින් ඔක්කොම අපේ දැන් පාවිච්චි කරන ඒවායි පාවිච්චි කරන්න නැති ඒවායි ඔක්කොම ඇඳුම් ටික laundry දානවා. so that's like අපි කිලෝ ගන්න දන්නේ මම හරියට කිලෝ ගන්න ඔයගලන්ට කියන්න laundry එකට කතා කරුවා they'll come pick it up now. ඉතින් අපි ගෙදරට ආවා ආයේ තාම move in උන්නේ නැහැ but pick up කරන්න ඒගොල්ලෝ දැන් එන ගමන් හෙලා directions දෙනවා ගෙදරට එන්න. ඊට පස්සේ අපිට ඇඳුම් ටික wash කරලා ඒගොල්ලෝ හෙට හවස වෙද්දි අපිට ඔක්කොම ගන්න පුළුවන් නවල කරලා ඔක්කොම. so it's so useful at this time මොකද ගොඩාක් hectic දවස් ටිකක්. ඉතින් ඔක්කොම වැටි කරගන්න පුළුවන් වෙයි. so I'm happy. I hope this is the key because I don't know. Oh, I'm first time make a arrange. Oh, yeah, it is the key. I don't know that. Is it a double lock? Oh, it is. And a beautiful home. Political ඇස්ති කරන්න ඕන මේවා අපිට ඕන පිළිවෙලට නෙවෙයි තියෙන්නේ. But this I think I'm keeping it here. අපි හෙලාගේ මගේ වීඩියෝ වැඩවලට තමයි නිකන් ඉඳගෙන කතා කරන්න තමයි ඔක ගත්තේ. But I feel like it fits here. No, it's really nice. ඕන කෙනෙක් ඉඳගෙන ඔපුදුපයක් අහන් ඉන්න පුළුවන්. So yeah. ඔයගොල්ලන්ට හැමතිස්සෙම මගේ වීඩියෝස් වලින් මගේ ඩබල් චින් එක පේනවා. ඉතින් මම දැන් උඩින් අල්ලනවා. clothes මෙන්න කොටසක්. ඊතර කොටස අර වාහනේ and also they still left in the room. පොඩ්ඩක් අපේ රයිඩ් එක එනකන් chill එකේ ඉඳගෙන ඉන්නකොට ගේට්ටුව වැහුවා අපි අන්න. I guess we have a dog now. අපි බලමු චීටෝ මේකට කොහොම උත්තර දෙයිද කියලා. කෙල්ලෙක් යා. එළියට යන්නට අවශ්‍යයි. දොරයි. වාහනයක් ඇවිල්ලාද?
I feel like something's at the bottom. ඒ බලන්න නිකන් කවුරු රැවිලා වගේ. මම ගේට් එක අරිනවා. හෙලා මෙයා මොනවද කරන්න කියලා. එයාට යන්න ඕන නැද්ද දන්නේ නැහනේ. Yes. එයාගේ අයිතිකාරයෝ ඉන්නවද දන්නේ නැහැ guys. ඊට පස්සේ අපි බල්ලා ඉස්සෝ කියලා කිව්වොත්. හරි ආසාවෙන් හිටිය බල්ලෙක්ට but බල්ලු බලා ගන්න අපිට අමාරුයි. So we can't have one because අපි travel කරනකොට අනම්මනම් හින්දා පූසෙක් නම් අවුලක් නැහැ. මේ බල්ලෝ තරම් dependent නැහැ පූසෝ. ඒගොල්ලෝ independent හින්දා you can leave them and go. That's normal. But මෙයාට ඕන කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. මොකක්ද එයාගේ කතාව? එදාම අපි මේ ස්ටැචුස් තියෙන අයිල් එක වගේ එක ගත්තා. ඒකේ කැතලික් බුද්දිස්ට් දෙකම රිප්‍රසන්ට් වෙනවා. අපේ අයියට මුණ මැචින් හරිනවද එහෙම? ඔය බින්න නම් හොඳකට. ඔච්චෝ දාන්නේ හරිද අපේ වාහනේ? හරි වතුර මේද? Who's feeding you? Hello. Cheeto, coming out. You like our new house? Baby. Bioline stress එක baby මේව කරන්න බබේ. මේ කාමරේ තියන්න. අපේ Cheeto බෝල. Full stress එකේ ඉන්නේ නේ. Familiarity. Cheeto යන්නේ bedroom. ආර එළියට යන්න බලන්නේ අර. Cheeto පොඩ්ඩක් explore කරනවා. You like our new bathroom? Me master bedroom bathroom එක එන්න Cheeto. We're putting a carpet here by the way. මොකද කරන්නේ? සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා කිව්වේ guys මෙන්න මේක. සර්ප්‍රයිස් එක. මෙන්න මේක guys මම මාර විදියට දාරි දාලා guys ඉතින් අපි සෑහෙන වැඩතෝගයක් කරා. ඉතින් අපිත් එක්ක අපේ අලුතියේ බලන්න පුළුවන් මොන වගේද කියලා ඔයගලන්ට පේනවා. අපි අනිත් එක තව චුට්ටකින් කිරි උතරනවා ඇතුල් වුණා ගෙදරට. ඒ ටික ඔයගොල්ලෝ දැන් නැකින් නැති කිරි උතර ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. just wanted to quickly hi bye එකක් කියලා යන්න. මොකද ඔයගොල්ලොත් එක්ක වැඩි කතා කරන්න බැරි වුණානේ. ඔව් අනිත් guys තව ඉදිරියට අපේ අම්මලා ඔක්කොම කට්ටිය එනවා. ඊට පස්සේ ඒ චාරිත්‍ර ටිකක් තියෙන ඒ චාරිත්‍ර කියන අතට කිරිබත් එම යා හදාගෙන එනවා අම්මලා. ඉතින් එතකල් පොඩ්ඩක් ඉන්න ඕනේ. ඊට පස්සේ 8:17ට අපි නැකත් එක්කලා අපි ඔයගොල්ලොත් එක්ක නැවත හම්බෙමු එතකොට. අම්මිලා ආවා. Good morning. ෂා. ඩිලිවරි කේටරින් සර්විස්. ඒකනේ කොච්චර කිරිබත්ද බලන්නකෝ. හලෝ තාත්ති වීඩියෝ කරන ගම. Welcome to the new house. යා කට් එකක්. මම ඊගේ අලුත් යා කට් එක. මං හිතන්නේ මේ දේ ක්ලියර්ලි කියලා ඉන්න ඕනේ ඔයාලට. අපි කලින් Q&A වීඩියෝ එකක කිව්වා අපි ඉස්සලාම අර ගෙදරට ගිය රෙන්ට් එකට කියලා. ඉතින් මේ ගෙදරටත් අපි shift උනේ රෙන්ට් එකට. ඒකට හේතුවත් මං කියලා ඉන්නම්. මං හිතන්නේ එහෙලායි මමයි කවදාවත් ගෙයක් පර්චේස් කරයි කියලා. මොකද අපේ දෙමාපියෝ ඉස්සර ඉඳලා ගොඩාක් මහන්සි වෙලා අපි වෙනුවෙන් අපි පොඩි කාලෙදිම මේ දේවල් අපි දෙගොල්ලොන්ගෙන් පවුල් වලින් සලස්සලා දීලා තියෙනවා. ඉතින් අපි මැරි කිරුවට පස්සේ ආලා අපිට නිදහස දීලා තියෙනවා. අපි කැමති විදියට ජීවත්
ජීවත් වෙන්න. ඉතින් අපි මැරි කිරුවට පස්සේ අම්මි ළමයි කිව්වේ ඔයාලා වෙනම ගෙදරක රෙන්ට් අවුට් කරලා ඉන්න ඒ එක්ස්පීරියන්ස් එක ගන්න තනියෙන් ජීවිතේ කොහොමද ගෙවන්න කියලා එක්ස්පීරියන්ස් කරන්න කියලා. ඒ දේ මම ගොඩක් අප්‍රීෂিয়েට් කරනවා මොකද අපි දෙන්නම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ගොඩාක් අය අහපු ප්‍රශ්න වලට උත්තරයක් තමයි ඒ දුන්නේ. So I hope that's clear. MSY Foods වලින් අපිට කප් කේක්ස් තෙවලා තිබ්බ for the housewarming. එකට එක විතරක් නෙවෙයි. Cute. මේවත් තෙවලා තියනවා. We'll try it and definitely let you guys know. මොන වගේද කියලා. උඹලකට බැදුමක් තියනවා. ඒකයි. හාල් මැස්ස බැදුම. මේ සෙට් එක මේවලා තියනවා අපිට MSY Foods වලින්. Thank you so much. මේක මාරු සුවඳයි by the way the cupcakes. Wee. So milky. මේ සිම්බොලිකලි දාන්න එහෙම දාන්න එපා. ඒතර නරක් වුණාම. Oh, just a symbolic gesture නේ. Hi guys, දැන් අර ගෙදර වැඩ ටිකක් තියෙනවා. එහෙට හෙලා ගියා and I am here with අම්මි. මෙතන දොරක් fix කරන්න ඇවිල්ලා ඉන්නවා කට්ටියක්. ඉතින් ඒ වැඩ ටික කරනවා. I'll keep you guys updated. දන්න තරමින් මං හිතන්නේ මෙච්චරයි තියන්නේ for the housewarming. But it's really nice. හැමදේම හොඳට වුණා. ගොඩක් හෙලාට කතා කරන්නේ ගොඩක් busy වුණා. ඔයගොල්ලෝ දැක්කද ආඩිය දාගෙන නෙමෙයි හිටියා. ඒගොල්ලෝ මහන්සි වුණා. But yeah. We'll keep you guys updated. අපි චීටු පැටියත් ඉන්නවා. Getting used to the new house. නේද මැනික? නේද මැනික? පුරු ගගා ඉන්න ඕගලන්ට ඇහෙනවා ඇති. චීටුට කොහොම ටික setup කරුවා. මේ කිසි දෙයක් කාමරේ තියාගන්නේ නැහැ. But චීටු හින්දාම මෙයාට මේ scent එක පුරුදු කරවන්න ඕන හින්දා දැනට මේකයි යගේ තව toys ටිකක් ගේන්න තියෙනවා. ඒකයි මේ කෑම එකයි ඔක්කොම තියලා තියන්නේ යාගේ ළඟ කාමරේම. යාව මේකේ වහලා තියන්න පුළුවන් දැන්ට යාට මේකට comfortable වෙනකම්. ඊට පස්සේ ගේ වටේම ඉස්සරහා අර බඩු ටික ඔක්කොම ගත්තට පස්සේ අපි will see what we can do. අපි එහා පැත්තේ තියෙන ගෙවල් ටිකකට කෑම නමන කැවිලි කිරිබතුයි දුන්නා and මේහා ගෙදර ආච්චි ඇවිල්ලා තෑග්ගකුයි ඒ ප්ලේට් එකයි දුන්න ස්වීට් අනේ. So cute. මම දැන් මේ ටික ඕගනයිස් කෙරුවා ෆොටෝ ෆ්‍රේම්ස් ටික and I have a bunch left. මේ ටික උඩ ගහන්න ඕන. but මට එක දෙයක් ෂෙයා කරගන්න ඕන ඔයගොල්ලොත් එක්ක. මෙතන තව ෆොටෝ ෆ්‍රේම්ස් මේ ටිකත් අරගෙන මෙතනින් දානවා. Do you guys know what this is? මේක අපේ වෙඩින් කේක් ටොප් එක. අපේ වෙඩින් වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින්න ඇති කියලා මං හිතනවා. This is our wedding cake topper. මේ topper එක වෙනම අක්කිට කියලා හෙලාගේ අක්කිට කියලා අපි ගෙන්න ගත්තා from Australia. Australia වලින් අක්කි මේක එව්වා. ඊට පස්සේ මම මේක print කරගෙන මම කපලා මම මේ stick එකක් කළු කරලා ඒකට අලවලා ඔක්කොම කරලා I set it up and මේක තමයි අපේ wedding cake එක උඩ තිබ්බේ. හෙලා ගේම කෙනෙක් and streamer කෙනෙක්. But gaming relate කරලා තමයි let me try and fix this. Gaming relate කරලා තමයි cake top එකේ gaming touch එකක් දුන්නා because it's just perfect for Hela. But හිතුනේ ඉතින් මෙහෙම එකක් කරන්න ඕනේ කියලා and now I get to talk about it with you guys. Little angel. Little angel. අපි නම තව අර පණිත් දන්නේ. ගගා. තරංග ගිහිල්ලා. Going to meet the neighbors. guys මම පට්ටේ දෙන මහන්සි වුණා. Oh, හෙලා පට්ට විදියට මහන්සි වුණා. හෙලාව වැඩි බලා ගන්න බැරි වුණා. අන්න මේ අර Neighbors ලා invite කෙරුවා. So we'll be going to their place and yeah, ඒක vlog කරන්න. 11:28 වෙලාව. We're gonna eat something because අපිට ආයෙ බඩගිනි. ආයෙ බඩගිනි විතරක් නෙමෙයි අත්තම කිව්වේ guys. අනේ අපේ neighbors ලා ඉවිල් සංගීත ෂෝට් එක මුගේ ෂෝට් එක කොහොමද දාලා ඉන්න කියන්න ඕන එක දෙයක්. අපේ neighbors ලා අපි ගිහින් හම්බුනා මාරම හොඳයි guys. They're really sweet and අපිටම set වෙනවා. අපි වගේම track කියලා හිතනවා. Auntie if you're watching this. Yeah. කියන්නේ.
හරි හොඳයි guys මේ ship එක. හොඳයි ඒගොල්ලෝ අපි වගේම තමයි ජොගි ඉන්න කට්ටියක්. So it's exciting. දැන් අපි මොන හරි කනවා. guys ඔයගොල්ලන්ට පේනවා ඇති පට්ටම මාන්සික වෙන්න කියන්නේ guys. ඊයේ ඉඳලා guys මාරම් වැඩදගයක් කරා අපි දෙන්නම. පට්ටම හැක්කලා පට්ටම අමාරුයි පට්ටම මහන්සි. මට වැඩි බර වැඩ දුන්නේ නැහැ. I need to appreciate that. නෑ ඒ බර වැඩ දුන්නේ නැති වුණාට guys මෙයත් සෑහෙන වැඩදගයක් කරා. මම පොඩි වැඩ පැයක් විතර හිමීට කෙරුවා. මට අලුත් විදිහට පොඩ්ඩක් බාර දීලා තිබ්බ ඔක්කොම වැඩ කඩේ අම්මයි මේ ලස්සනට මේ කරා. ගොඩාක් දේවල් තියෙනවා. Everything is a mess by the way. But yeah. අපි කෑම guys කන්න යන්න පොඩින්. අම්මා it's a mess. ගණන් එපා guys. දැන් පිළිපත් නෑ. Wait in. It's here. දැන් Cheeto pizza. අර භාජනයක. Oh, I don't know where it is still. Say hello YouTube. Hello YouTube. Babe, you're scaring him. What are you doing? Popo dug girl ගහිනවා මෙයාගේ සද්දට. Baby? Oh my god. You okay, Cheeto? Yeah. සද්දට බය වෙලා. 10 sec 5 4 2 It's one. 1 Wait. මේ බේබුවෙන් අම්බාන්ට Oh, ඉතින් මගේ පටකල් නුනනෝ. කවුද guys අපි කන්නයි යන්නේ. We don't eat. we got to eat We what? we got to eat We got to eat. අපේ සංගේ කියනවා We got to eat Do, do, the do, do. Kiribati. Kiribati එක අපි flat බත් කෙරුවා. Better view of the Kiribati. Kiribati කන්න ආස අපි හාල් මෙස්සු තෙල් දාලා එක්ක. So හාල් මෙස්සු තෙල් දාලා කනවා දැන්. හිහිහි රත් වෙලා තියෙන්නේ හොඳට. And also මේ gift එක තාම open කරන්න. Babe, you want to open it? I waited until you came. I'm struggling to දැම්මද? මගේ අත මේක on එකේම තියන්න බලයි මම ආසනෙට මට බයයි. Yeah, that's what I was gonna fix it. okay Okay. බඩගිනියනේ Guys, අර මෙස් එක ගණන් ගන්න එපා තාම මේ ගෙදරට ආපු දවස විතරයි. Hellas gonna go. Wait, babe, can you check if I switched on the light? I don't know. I did? පේනවනේ. වතුර, අයිස් වතුර නේද? ඉතින් තාම ලයිට් ගන්න නැහැ guys. එලාට ෂෝට්ස් නැහැ අපි ලොන්ඩ්‍රි එකට දුන්න ඔක්කොම අපේ ඇඳුම් ටික අපි ගෙදර එක පෙට්ටියක් වගේ තියෙනවා නිකන් ඉස්සර කාලේ වගේ තිබ්බ ඇඳුම් ටික. That is what I'm wearing. And හෙලාට ෂෝට්ස් නැහැ එකක්වත් ඔක්කොම සාමාන්‍යයෙන් එයා අවුරුදු 5ක් 6ක් තිස්සේ එකම ටික රොටේෂන් ගහනවා. So ඒව පෙට්ටිවල තිබුණේ නැහැ. My short. යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නේ එහෙම ෂෝට් අවුරුදු 5-10 තියෙන කට්ටිය අතුස්සගෙන ඉන්න. කොල්ල තමයි ඉතින් එහෙමනම් කෙල්ලෝ දන්නවා ගානට වයසට ගැලපෙන්න. Cutesy trendy shorts අඳින්න. අපි වැඩි මේ ඉතින් ඒවා cutesy trendy short එක තමයි හෙලා ඇඳන් ඉන්නේ. මම ඩුබායි වලින් ගත්තු අලුත් short එකක්. He's the first one to wear it because මෙයාට ඇඳුම් නැහැ දැන්ට. So yeah, laundry එකේ ඇඳුම් නැහැ තව දවස් 3කින් විතර. So we have to run on that box. yes හෙලා අනලා මට කවන්න යන්නේ. ඕබේ. අපේ අම්මලා කවන ඉදිරිය කවන්න බෑ. අපේ අම්මලා මෙහෙම කරලා අඟලට කොහොම කරලා කවන්නේ. එහෙම බෑ guys අපේ එහෙන ලස්සන්ට මේක කරනවා. චීටා? ආල්මැස්ස කන්න මගේ තුලට. එයි. තොලට. ඉතින් අපල ගන්න. පාතල් ස්පීඩ් එකට කන්න බෑ. මේ එහෙන බඩගින්නන්නේ guys තිබිලා තියෙන්නේ. Okay, no. Oh! You don't get on top of this, Chiro? No. Hey, Chiro, down, Chiro. Yeah, make better than this. It's okay. No, my guys, अभी क्यों give up करना? Oh no. My foot. This one. Para क्या लगे? यार ना. Superb, huh? Excellent. ගානට කරපිංච ටික අයින් කරලා කොරකින් තියලා තියෙනවා. මම නම් කරපිංච කනවා. ඒක මම ලස්සන වෙන්නේ දන්නවද බේ? Yeah. That's it. ඒ වගේ eyelashes වැවෙන්න හේතුව කියන්න. Eyelashes?
That's because you know why? Because I'm really good looking. කටේ බත්තටයක් තියාගෙන බයිලා Hari ගහනවා. hari hari. It's on your lip. It's on your lip, Ari. Hari. Tadi kak kamu kak. Last one. Ibarat itu sih ibarat. Mama ini good balik dene. Last one. Malu double lagi. මේ ඔක්කොම එළියේ. Oh, me bedaanne ne. මම highlight කරලා දාන්න. Clickbait. I think that gave a sexier view. Sorry. Baby mal baby. ඔන්න අන්තිමේ කියුන්නේ කලින් එකනේ ඇතියනේ. අයියනේ. මම කිව්වද? මොකද ඒක? බෝතලේ ඇරියේ මේක බොන්න හම්බුන්නේ නැහැ. But Wow. there's proof in the video. Don't try to make me fat. නේ වා කිව්වේ අර. I am okay with the way I am. Hi guys. හයි හයි කියද්දි මාව පස්ස පස්ස පෙන්නුවා ඒක පෙන්නනවා තමයි. එහෙම අපේ subscribers ලට එහෙම දන්නේ. ඇයි? ඔගේ මේ නැට්ට. guys ශීතෝ. දැන් තමයි guys අපි කාලේ ඉවරුනේ. ඒ වගේම දැන් අන්රැප් කරන්න යනවා අපි. ඔබට හම්බුනේ gift එකක්. yes මම හිතුවේ මම සර්ප්‍රයිස් එක කෑවද කියලා. guys මේ අම්මට මේ මහන්සි පාට තේරෙනවා. මෙයා නම් හොඳට මහන්සි වුණාද සම්පූර්ණ අද ගෙදර ආස් කියලා මම මෙහි ඇවිල්ලා අම්මිට උදව් කෙරුවා මෙහි තියෙන බඩු ටික නැස්ති කරන්න ඕගනයිස් කරන්න. නිදිමත තියෙන දැන් ස්ටයිල් නිදිමත තියෙන දැන් මේකට පස්සේ අපි ඉඳගන්නවා. Yes, this is the last thing to do today. අපිට gift එකක් හම්බුණා අපේ neighbors Yeah. ළගෙන්. You see, Babe, what is that? අනේ අර table එක. සිරාවට අඩේ පවනේ ඒක perfect for me But it's a perfect house for me. අනේ guys, Thank you so wow, much. sweet. අනේ Yeah. ආච්චි කෙනෙක් ගෙනල්ලා දුන්නේ. මම හිටියේ නෑ මම නැති අතර අපිට තෑග්ගක් හම්බෙලා but thank you so much thank you අපි අහල පහල ගෙවල් වලට දුන්නානේ කැවිලි, කිරිබත් අනම්මනම් ඔක්කොම. එතකොට ඒකේ ප්ලේට් එකත් එක්කම gift එක තමයි Yeah. දාලා දුන්නේ. මාර sweet. ඔව්. මාරම ඇත්තම thank you සිරාට Lovely neighborhood guys. මාරම කට්ටිය ඉන්නේ. So yeah, hopefully we'll make more new memories. And ඔක්කොම ඔයගොල්ලොත් එක්ක share කරන්න. Yeah. No, I'm happy we came so far. sorry අනේ guys නෑ guys So far, almost without a Yeah. tooth, but happy all the vlog එක enjoy කරන්න ඇති කියලා හිතනවා. අපේ මුළු journey එකම වගේ මම හිතන්නේ share කරා. So happy, so excited. චීටු පොඩ්ඩක් give us a moment. ඒක තමයි චීටු හැම One වෙලාවෙම. moment just to explain. අනේ හෙලා චුට්ටක් freshen up වෙලා ආවා Yeah, because he was නෑ, sweating a පොඩ lot. Yeah. Or tired. ඒ සුදු වෙලානේ ඔබට මුළු ජර්නි එක guys ඇත්තම කිව්වොත් share කරේ ඔයගොල්ලන්ට හැමෝටම බලා ගන්න පුළුවන් කොච්චර අපි මහන්සි වුණාද කොච්චර අපිට මේ වුණාද කියලා. ඉතින් අලුත් එක්ස්පීරියන්ස් එකක්. මොකද මම හිතනවා අපි මැරි කරලා එනකොට අම්මිල ඔක්කොම දේවල් අපි වෙනුවෙන් බලාගත්ත හැමදේම කෙරුවා. but this is our first time as Yeah, adults. and guys- අපි හැමදේම තනියෙන් හැමදේම කරගත්තා. so I got adults. guys ඒක තමයි මම මැරි ගියේ guys අපි මට මතකයි අද වගේ guys අතමකද අපේ ඉස්සර අම්මලා අද අපි ගෙදර ඉවරලා හිටියදී අපිට මේ ගැන වද වෙන්න ඕනේ නැහැ. මේ ගෙදරින් මාව වෙන දේවල්ද ලයිට් බිල්ද වතුර බිල්ද අපි ඒවා guys බැන්දට පස්සේ තනියෙන් හිටියදී guys තේරෙනවා කොච්චර බරපතලයිද කොච්චර දේවල් ගැන හිතන්න ඕනද කොච්චර responsibility එකක්ද ගන්න ඕනද කියලා. අපි දැන් ගයිස් මම රෑ දැන් මේ තනි ගෙදරක් හින්දා බේසිකලි පල්ලෙහාට ගිහිල්ලා රෑ ලයිට් ටික ඕෆ් කරලා දොරවල් ටික ලොක්ද කියලා බලලා මේ දේවල් ගැන අපි එහෙම යා මේ දේවල් ගැන අපි එච්චර ලොකු බොද උන්නේ නැහැ. කලින් ගෙදරත් අපිට බය වෙන්න ඕනේ මොනවාද පල්ලෙහා හිටියා, yeah. ඕනස්ලා හිටපු හින්දා. Yeah. but now it's just us in this Yeah. house. so but it's a nice house and It's a the new environment is really experience, good. ඒ වගේම guys මේ පැත්තම පට්ටම හොඳ මේ පැත්තක් කිව්වා. good neighborhood also. yeah good ගොඩක් අය neighborhood. කිව්වා yeah. ඒක. ඉතින් so මිනිස්සුත් හරි හොඳයි. so බලමු අපි ඉදිරියට මොන වගේ ඔයගොල්ලෝ ගොඩාක් අපේ මුළු හැම exciting experience එකක්ම අලුත් vlogs වලින් ඔයගොල්ලොත් එක්ක share කරන්න බලාගෙන ඉන්නවා. so stay tuned for more exciting vlogs. we'll pick up on what we missed out. ටික මාසයක් අපිට Yeah, වැඩි ටික vlogs ගේන්න මාසයක්, බැරි yeah. වුණා. we'll cover up for those නේද? we'll cover up for those and then one more surprise. මේක එක surprise එකක් විතරයි Yeah. ඇත්තටම. තව එක surprise එකක් තියෙනවා. හෙට කල්ලින් නම් ඔයගොල්ලෝට කීක ඒක හිටියේ. තමයි guys gigantic. ඉතින් අපේ personal දන්න කට්ටිය ඒ surprise එක already දන්නවා. ඔව් දන්නවා.
ඔගලොන්ටත් අපි පර්සනල් දැනගන්න තමයි මේක දැන් ඉදිරියට කියන්නේ. ඉස්සරහට ඒක කියන්නම්. so stay tuned. අනිවාර්යෙන් subscribe කරන්න නැත්නම් subscribe කරන්න. අපිට අමතක වෙනවා නේ හැමතිස්සෙම කියන්නේ කට්ටිය subscribe කරන්න. subscribe කරන්න. ඉතින් guys දැන් මම subscribe කරන්න. මෙච්චර වෙලා බලලා subscribe. Yeah. like කරන්න, comment කරන්න, share කරන්න and subscribe. bye. මනේ මන්ද උත්තර දෙන්නේ.